ඉතින් ඔන්න අද නම් අවුව වැටෙන දවසක් වගේ. ඉතින් මට හිතුණා ගෙදර චුට්ටක් අස් කරලා දාන්න පිළිවෙලකට අවුර ගන්න ඕන කියලා. ඉතින් අලුත් අවුරුද්දත් ළඟයිනේ. අපි එක දවසේ ඔක්කොම බදාගෙන කරනවට වැඩිය මේ විදියට චුට්ටක් ප්ලෑන් කරලා කරපුවාම අපිට අවුරුද්ද ලඟ වෙනකොට හිතේ සැනසීමෙන් සතුටින් ඉන්න පුළුවන්. ඉතින් මම ප්ලෑන් එකක් හදාගත්තා කොයි විදිහටද මගේ ගෙදර අස් කරගන්නේ කියලා. ඒ වුණාට ප්ලෑන් එක හදාගත්ත දවසේ ඉඳන් ඔන්න හැමදාම හවස් වෙනකොට වහින්න පටන් ගත්තා. ඉතින් ප්ලෑන් එකට අනුව ඒ විදිහට මට වැඩ ටික කරගන්න බැරි වෙන නිසා මං හිතුවා උදේ වරුවට මට පුළුවන් විදිහට වැඩ ටිකක් කරගන්නවා කියලා. ඉතින් එක දවසකින් මුළු ගෙදරක්ම අස් කරගන්න හරි අමාරු වෙන්නේ. ඉතින් මං ඒක නිසා හිතුවා ටික මේ වැඩ ටික ඉක්මනට කරගන්න ඕනේ කියලා. ඉතින් මුලින්ම මම කරේ මගේ බෙඩ්රූම් එකේ ජනෙල් දොර රෙදි, එතකොට කිචන් එකට යන තැන දොර රෙදි දෙකයි ගලවලා සෝද ගන්නවා කියලා. මොකද ඔක්කොම එකපාර සෝදලා මේ ටික වේල ගන්න බැරි වෙයි. මොකද හැමදාම හවස් වෙනකොට වහිනවා. ඊට පස්සේ ගේ ඇතුළට දෙත පිටින් රෙදි ඔක්කොම එකපාර දාගන්න විදිහක් නැහැ. ඊටත් රෙදිවැල් 2-3යි තියෙන්නේ. ඉතින් ඒකට හරියන විදිහට මම මේවා වේල ගන්න ඕනනේ. ඉතින් ඒ නිසා ටික සෝදනවා කියලා. ඒ කියන්නේ මට දවස් 3කට වගේ මේ කර්ටන් ටික හොදලා ඉවර කරගන්න පුළුවන්. ඒ නිසා අද දවසේ මම මේ ටික විතරක් සෝද ගන්න ඔන්න ලෑස්ති කරගත්තා. උදේ වරුවේ හොඳට අවුව පායලා තිබ්බ නිසා. ඉතින් ඔන්න ඒ ටික මම රින්සු ටිකක් දාලා ඒ ටික චුට්ටක් පෙඟෙන්න තිබ්බා. එතකම් මගේ හස්බන්ඩ් තමයි කිචන් එක අස් කරන්න මට උදව් කරේ. ඉතින් ඔන්න ඒ ටිකේ එයා බඩු ටික ඔක්කොම එළියට දාලා මට කිචන් එක අස් කරලා දුන්නා. ඉතින් එහෙම හරි උදව්වක් ලැබෙන එක ඇත්තටම ලොකු හයියක්. මොකද තනියම ගෙදරක වැඩක් කරනවා කියන එක ටිකක් අමාරුයි. අනික දැන් අපි අලුත් අවුරුද්දට සූදානම් වෙනකොට ටිකක් අලුත් විදියට හිතනවනේ, අලුත් දේවල් කරනවා. එතකොට ගෙදර අලුත් වෙන විදිය දේවල් ප්ලෑන් කරනවා. ඉතින් ඒ නිසා ටිකක් ඔන්න වෙනදට වැඩිය වැඩ ටිකක් වැඩි. ඉතින් මම මගේ වැඩ ටික කරලා එනකොට මගේ හස්බන්ඩ් එයා ලස්සනට කිචන් එක අස් කරලා තිබ්බා. ඉතින් බඩු ටික එළියට දාලා කිචන් එක සම්පූර්ණ සෝදලා තිබ්බා. ඉතින් දැන් තියෙන්නේ මේ ටික පිළිවෙලකට සෝදලා නැවත අහුර ගන්න. ඉතින් මේ වැඩෙත් දැන් ඉක්මනට කරගන්න ඕන. මොකද තව රෙදි ටික මට වනා ගන්න තියෙනවා. මේ ටික වේලා ගන්න තියෙනවා. ඉතින් හොඳටම හවස වෙනකොට වහින නිසා මේ වැඩ ටික ඉක්මනට උදෙන් කරගන්න එක තමයි පහසු. ඉතින් කියන්නකෝ ඔයාලා නම් මේ වෙනකොටත් අවුරුද්දට
හොඳටම සූදානම් වෙලා ඇති. ඉතින් වෙන සරවල් වල නම් මට එච්චර වැඩ ගොඩක් තිබ්බේ නැහැ. නමුත් මේ අවුරුද්දේ ඇත්තටම ටිකක් කලබලකාරී තත්ත්වයක් තමයි තිබ්බේ. මොකද චූටි පුතාගේ නර්සරි එකේ අවුරුදු උත්සවය තිබ්බා. ඉතින් ඒකට එහෙට මෙහෙට ගියා. ඉතින් ඒ නිසා මට මේ වැඩ ටිකක් අතපසු වුණා. ඉතින් ඒක නිසා තමයි මම ප්ලෑන් එකක් හදාගත්තේ මේක පිළිවෙලකට කරගන්න ඕනි කියලා හිතලා. ඒත් ඉතින් ඔන්න ඒකත් මේ වැස්ස නිසා මට හරියට කරගන්න බැරි වුණා. ඉතින් ඒ නිසා තමයි මම මේ උදේ වරුවට මට පුළුවන් විදිහට ටික මේ දේවල් කරගන්නවා කියලා හිතාගත්තේ. ඉතින් කිචන් එකේ එළියට දාපු බඩු සේරම නැවත කුසියට ගත්තේ ඔක්කොම සෝදලා දාලා ටිකක් හොඳට වේලෙන්න තියලා. ඉතින් මම දැන් මේ අස් කරගන්න හදන්නේ මගේ උයන භාජන ටික. ඉතින් මට ඇත්තටම වළං කියලා එහෙම ගොඩාක් නැහැ. මොකද මං උයන්නේ ගෑස් එකේ. එහෙමත් වෙලාවකට තමයි එළියේ හදලා තියෙන පුංචි ලිපේ උයන්නේ. ඉතින් ඒ නිසා මට ලොකු භාජන නැහැ. පොඩි භාජන දෙක තුනක් තමයි තියෙන්නේ. ඉතින් ඒ ටික උනත් පිළිවෙලකට අස් කරගන්න තමයි මම දැන් මේ නැවත සෝදලා මෙව සෝදලා තිබ්බේ. ඒ වුණාට ඉතින් අර දැන් ඔක්කොම සෝදනකොට මේ ටිකත් මට ආයෙම සෝදන්න හිතුණා. ඉතින් ඒ ටිකත් සෝදලාම උන්න දැන් මම ඒ ටිකත් අස් කරගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මගේ මේ උයන භාජන ටික මම සෝදලා හැමදාම මේ විදියට බේසමක තමයි අවුරගන්නේ. මොකද මට එහෙම රැග් එකක් නැහැ මේ ටික වෙනම අවුරගන්න. ඉතින් බේසමේ වතුර බහින්න පුළුවන් විදියට අනිත් පැත්ත හරවලා මේ විදියට තමයි මේ බේසමට මම මගේ උයන භාජන ටික අවුරගන්නේ. ඉතින් මගේ කිචන් එක අංග සම්පූර්ණ නැහැ කියලා ඔයාලා දන්නවනේ. ඉතින් පුළුවන් විදිහට ටික ඒ දේවල් මම ගන්නවා. ඉතින් ඒ නිසා තියෙන දේවල් වලින් අපි හරි ලස්සනට පිළිවෙලට කිචන් එක තියාගන්න ඕන. අපිට නැති දේ ගැනම හිත ඉන්නේ නැතුව තියෙන දේෙන් සතුටු වෙන්න තමයි මම පුරුදු වෙලා ඉන්නේ. ඉතින් ඔන්න ඒ ටිකත් කරගෙන ඉවර වෙලා ඔන්න මට අපේ අම්මා දුන්න ගම්මිරිස් ටිකක්. ඒ ටික මම මේ සෝදලා හිටන් අවුව වේලගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් අවුව තියෙන වෙලාවේ මේ ටික වේලගත්තොත් මට මේක භාජනයකට දාලා අරන් තියාගන්න පුළුවන්. ඉතින් ඒ ටිකත් ඔන්න අවුවෙන් තියලා මම මේ ගොරක ටිකත් ඔන්න භාජනයකට අවුරගත්තා. ඉතින් මේවා මේ ගෙදරක වේලගත්ත ගොරක කඩෙන් ගත්ත ඒවා නෙවෙයි. ඉතින් ඒකටත් අපි සල්ලි දීලා තමයි ඔන්න අරගත්තේ. ඒ වුණාට ඉතින් අර ගෙදරක
තියෙන දෙයක් අපි පිරිසිදුව වසවිස වලින් තොරව අරගන්න එක ඉතින් අපිට විශ්වාසවන්තයිනේ. ඉතින් ඒ නිසා ඔන්න මම ඒ ගෙදරින් තමයි ඒ කොරක ටික අරගත්තේ. ඉතින් ඒ වැඩෙත් ඉවර වෙලා ඔන්න මගේ රෙදි ටිකත් මම සෝදලා ඉතින් ඔන්න අවුවට දාගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඔන්න මේ අතරේ චුටි පුතා ඔන්න කුරුකුරු ගෑවා නිදි මත වැඩි වෙලා. ඉතින් ඔන්න දැන් එයාව නිදි කරවලා දවල්ට මොනා හරි හදලා ඔන්න අපි දෙන්නත් එක කන්න කියලා තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මෙයා නිදිමත ගොඩාක් වැඩි වුණොත් නම් තනියම ඇවිල්ලා නිදා ගන්නවා. එහෙම නැති වුණොත් නම් හැමදාම මේ විදිහට මම විනාඩි 10ක් විතර යාව නලවන්න ඕන. එතකොට ඔන්න නිින්ද යනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවස ගෙවුනේ. ඉතින් වැඩ ගොඩාක් කරා. හරිම මහන්සි. එහෙනම් තවත් දවසක ලස්සන අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා හැමදාමත් වගේ ගොඩක් ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕන.